සම්මේලනය ගැන අතරම සන්තෝෂ වෙනවා. මොකද මේ ගැන දැනගෙන හිටියත් ඉගෙනුවා පැහැදිලිව ඊටම මනහර කැන්වීමක් දුටුවා. ඒ වගේ වීඩියෝ ක්ලිප්, ඒ වගේම ප්‍රසන්ටේෂන්, ඒ වගේම පෞද්ගලික සාක්ෂි සහ නොයෙකුත් දේවල් කරා. ඒක මිනිසුන්ට තිබුණා ගැටලු සහගත දේවල් මේ ගැන බොහෝ උත්තරම් ඉගෙනීම් කරත් ලංකාවේ මෙවැනි සේවයක් කරමින් ගැන සහ මේ සේවය අගය කරන අතර දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ සේවාව සම්බන්ධව. දෙවියන් වහන්සේට ප්‍රශංසාවයි. තමයි ස්තුති වේවා. මම පාස්ටර් මහා අඟුරංගේ දෙවිලා සමරණ ප්‍රයාසෙන්ද සේවය තුළින් මම අද මේ විශේෂ මේ සෙමිනාරයක මම සහභාගී වුණා. සබේම කියනවා දෙවියන් වහන්සේට ස්තුති. මේ තා වටිනා වැඩසටහන දෙවියන් වහන්සේ සුදානාංශ ගන්න ප්‍රාය කරනකොටම පාස්ටර් සම්බන්ධ දෙවියන් වහන්සේ බලවත් විදිහට අන්තිම කාලයේ අවශ්‍ය බවට කිතුණු දෙවියන් සියලු දෙනාටම අවශ්‍ය පණිවිඩය සුදානාංශ ලබා දුන්නා. ඒ දෙතුන් විශේෂයෙන්ම සුදානාංශගේ ඒ අලුත් එළදෙරවීම ඒ අනාගත ජීවිතයට වර්තමාන සභාවට අවශ්‍ය පණිවිඩය සුදානාංශ ලබා දුන්නා. ඒ නිසා මම ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. මේ ඊට වටිනා වැඩසටහන ඒ වගේම වටිනා පණිවිඩය. ඒ නිසා මේ සේවය සඳහා මේ දේවදාසය සඳහා මේ කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේට ස්තුති. මේ විඥානයේ අවස්ථාව නිසා දෙවියන් වහන්සේ සංසේනාංශය නැවත ඉපදීම ලැබූ සහෝදරියක් වශයෙන් මම ඔබතුමාට විශේෂයෙන් සභා පාලකවරයා මුණගැස්සලා ඒ තුලින් සාක්ෂි තුලින් ඒ වගේම අත් සභාවට අවශ්‍ය විශේෂ බොහෝ දේවල් මේ සාක්ෂි තුලින් ගැන්වීම ගැන මම බොහෝ සන්තෝෂ වෙනවා. ඒ වගේම මාගේ ඊළඟ පියවරක තිබේ අවසානයේට මම ලෑස්ති වෙන්නේ කොහොමද කියලා. එසවීම උදෙසා ඒ ටික මට ඉගෙන ගන්නට ඉස්තාම මේ හැම දෙයක්ම ලොකු රුකුලක් වුණ නිසා ස්තුතියි. ඒ වගේ මේ ඔටුන ගැන මට ලොකු දෙයක් දැනගන්න තිබුණා. ඒ ගැනත් ඉතාම සන්තෝෂයි. ඒ වගේම අද බොහෝ මිනිස්සු හැකියාවල් නොකර සමහර දන ගසාගෙන නිකන් ඒ ඉන්න එක ගැන කාලකතුමා බොහෝ දේවල් කිව්වා. ඒ නිසා ඉතාම ඒ දේවල් මුළු ලංකාවේ නම් හැම අස්සක් මුල්ලක් නෑර අවශ්‍යයි වෙන්නේ. තාසක නම මයිකල් දාසගේ තමයි ඒ ස්වාංශිකේ ඊවල ගැන අද අපිට අම්සේ අලුත් විදියට අලුත් අත්දැකීමක් ලැබුණා. කියන අලුත් විදියට අපිට ඒක වැටහීමක් ලැබුණා. ඒ මිනිස්සු ඒ ස්වාංශේ එනවා කියලා කිව්වට මිනිස්සුන්ට ඒක හැංගීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ මේ විදියට වීඩියෝ පෙන්නපුවාම DVD එකෙන් පෙන්වුවාම අපිට ඒ ස්වාංශේ ඉන්න ගැන ඉංග්‍රීසි බයක් සමග දේවල් කියනවා. සුදු බයක් ඇතුව අපිට ඒ ස්වාංශේ ඉන්නට සූදානම් වෙන්න අපිට අදහසක් ඇති වෙනවා. ඒක තමයි අතර මට ලොකු ප්‍රතිඵලයක් ලැබුණා. වෙනස් සිදුවේ.